පාදම විදියට සලකන සිංහල දෙමළ අලුත් අවුරුද්දේ සියල්ල සිදුවන්නේ නැකතට වගේම ජනසම්මතයට අනුව. අභිනව චන්ද්‍රවර්ෂය සහ අභිනව සූරිවර්ෂය සඳහා නව සඳ බැලීම. නානුකා ස්නානය කර හිෂ්ඨ දේවතා අනුස්මරණය කරමින් පරණ අවුරුද්ද සඳහා සූදානම් වීම. පැරණි වර්ෂය අවසන් වී නව වර්ෂය උදාවන මොහොත. අවුරුදු උදාවට පෙර සහ පසුව යෙදෙන මෙම කාලය තුළ සියලු වැඩ අතහැර ආගමික වත්පිළිවෙත්වල යෙදීම. නැකතට ලිප ගිනි නෙලවීම, කිරි ඉතිරවීම සහ කිරිබතක් පිළියෙල කිරීම. නැකත් වේලාවට වැඩ ඇල්ලීම, නිවසේ අය සමග ගනුදෙනු කිරීම සහ පවුලේ සැම එකට හිඳ ප්‍රථම ආහාර වේල අනුභව කිරීම. නිරෝගී සම්පත පතා හිසට සහ පයට නියමිත පත්‍ර වර්ග තබා තෙල් සහ නානු ගෑම. නව වසරේ රාජකාරී කටයුතු සඳහා සුබ නැකතින් පිටත්ව යාම. මීට අමතරව බුලත්දී වැඩිහිටියන් වැඳීම, නෑගම් යාම, අවුරුදු රස කැවිලි හුවමාරු කර ගැනීම සහ අවුරුදු ක්‍රීඩාවල නිරත වීම සිංහල දෙමළ අලුත් අවුරුද්දේදී සිදුවනවා. සූරිය සිරිත